Hi friends, hope you all doing well. And ඉතින් ගොඩාක් දවසකට පස්සේ මම vlog එකක් ඔයගලන්ට අරගෙන ආවා. ඉතින් අද vlog එක තමයි පොඩි ගමනක් ටිකක් ලොකු ගමනක්ම යමු. ඉතින් අපි යන්නේ කිරින්දට. ඉතින් මේ trip එක family trip එකක් විදිහට තමයි අපි යන්නේ. ඉතින් පාන්දර 5ට තමයි මෙතනින් යන්න ඕනි කියලා කිව්වේ. ඉතින් මම 3:45ට විතර නැගිටලා බඩු වශ එකක් දාගෙන ඉතින් අපේ පැත්තම ගොඩාක් රස්නේ හිරු එළියත් වැඩි. ඉතින් අනිවාර්යෙන් එහෙනම් ඇත්තටම හිරු එළිය එහෙම වැඩි ඇති. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මූණට sun damage එයි කියලා මම සූදානම් වෙලාම ට්‍රිප් එක යන්න කියලාම sunscreen එකක් ගත්තා. ඉතින් ඒකත් ගාගෙන ඉක්මනට ලෑස්ති වුණා. ඉතින් මෙතනින් අපි යනකොට හරියටම 5යි වෙලාව. 5ට තමයි යන්නෙත් කිව්වේ. ඉතින් හරියටම 5යි වෙලාව. ඉතින් අපි වෑන් එකක තමයි ගියේ. ඉතින් යාළුවෝ ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි වැඩ. මගේ channel එක like කරලා subscribe කරලා share කරලා අමතක නොවි comment එකකුත් දාගෙන යන්න. ඔන්න ඔහේ ඉන්න එකට මගේ වීඩියෝ එකට පොඩි comment එකක් දාන්නකෝ. ඉතින් යනකොට නම් ඇත්තටම කළුවරයි. ඉතින් මගදී ටිකක් නම් එළියක් වැටුණා. ඊට පස්සේ අපි ප්ලෑන් කරේ උදේ කෑම විතරක් ගෙදරින් හදාගෙන යන එකයි. ඊට පස්සේ කන කෑම එහෙම කඩෙන් ගන්නවා කියලා තමයි ප්ලෑන් එක දාගෙන ගියේ. ඉතින් මුලින්ම අපි ගියේ වැවකට. වැවේ ගිහින් නාලා ඊට පස්සේ අපිට සෙකන්ඩ් ප්ලෑන් එක තිබ්බේ සෆාරි යනවා කියලයි. ඉතින් තර්ඩ් ප්ලෑන් එක තිබ්බේ එදා රෑ රූම් එකක් අරන් ස්ටේ කරලා අනිද්දා උදේම කාන්තාරයට යනවා කියලා. ඒ කාන්තාරේ වගේ තියෙනවා. ඉතින් ඒ තැනකට යනවා කියලා. ඊට පස්සේ ෆෝර්ත් ප්ලෑන් එක තිබ්බේ ස්පෙෂල් ප්ලෑන් එක තමයි මුහුදට යනවා කියලා. ඉතින් මේ පැත්ත මීහරක් වලට ගොඩක් ෆේමස් කියලා මං හිතෙනවා. ඉතින් යන තැන්වල මීකිරි හට්ටි ඊට පස්සේ මීහරක් අපිට ගොඩාක් දක්නට ලැබුණා. ඉතින් ලස්සන ෆොටෝ එකක් ගන්න බෑ. එතන view එක ලස්සනට තිබුණට එතන ගන්න බෑ. එතන හිටියේ මීහරක්. ඉතින් ඒගොල්ලන් පොඩ්ඩක් එහාට ගියාට පස්සේ තමයි අපි ෆොටෝස් ගත්තේ. ඊට පස්සේ අපේ සෙකන්ඩ් ප්ලෑන් එක වෙලා තිබ්බේ ඉතින් මං කිව්වා වගේ සෆාරි යන එකයි. ඉතින් මට නම් මම මේ වගේ ගිහින් නැහැ. ඉතින් මට අලුත් එක්ස්පීරියන්ස් එකක් තිබුණා. ඉතින් එක්සයිට් එකකුත් තිබුණා. කොහොමද ඇත්තේ කියලා එහෙම ගොඩක් සතුටත් එක්කම බයක් තිබුණා. ඒක ඇස්සේ ඉතින් සත්තුනේ ඉන්නේ කොටිය සිංහයෝ වගේ කට්ටිය. ඉතින් පොඩ්ඩක් බයකුත් තිබ්බා. ඒගොල්ලෝ ආවොත් මොනවද කරන්න කියලා. හැබැයි අපි ගියේ බස් එක. ඉතින් ඒ බස් එකේ සේෆ්ටි එකට කම්බි එහෙම දාලා තමයි තිබ්බේ. ඉතින් එහෙ රස්නෙට අයිස්ක්‍රීම් 10ක් කෑවත් මදි. ඉතින් අපි හොඳට අයිස්ක්‍රීම් කාලා කූල්ලේම බිව්වා. ඊට පස්සේ අපි ගියා. ඉතින් අපි බුක් කරේ ඉස්සෙල්ලාම කැබ් එකක් තමයි. කැබ් එකක් කිව්වේ sorry guys ජිප් එකක් තමයි අපි බුක් කරේ. ඉතින් ඒකේ ගොඩක් කට්ටිය ඒවා බුක් කරලා කියලා අපිට කිව්වා කොහොමත් තුන වගේ වෙයි ජිප් එකක් බුක් කරන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලන් බස් එකේ යන්න කියලා කිව්වා. ඊට පස්සේ අපිත් ඉතින් බස් එකේ ගියා. ඉතින් මම මේ සෆාරි එකේ යන ඔක්කොම ක්ලිප්ස් ටික වීඩියෝ කරා. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් තමයි මට නම් තිබුණේ. ඉතින් ඔයගලන්ත් බලන්න වීඩියෝ එකේ.
ඉතින් අපි යන බස් එකේ අපිට ෂීට් එකක් හම්බුණා. මං හිතන්නේ දෙතුන් දෙනෙක්ට විතරයි ෂීට් එකක් නැතුව ඒගොල්ලන් හිටගෙන ආවේ. ඉතින් මේ බස් එකේ අපි පළවෙනිම තැනට ගියේ ලයන්ස් ඉන්න තැනට. ඉතින් ලයන්ස් විතරක් නෙමේ හැම සතෙක් වගේම මේ අව්වට එක්කෝ ඒගොල්ලන් නිදාගෙන ඉන්නවා නැත්නම් ඒගොල්ලන් හරි මහන්සි ගතියකින් තමයි හිටියේ. ඉතින් මේක යනකොට පැහැදිලි කරනවා ඒගොල්ලන් සතෙක් දැක ගමන් මෙයාගේ ලක්ෂණ කියලා එයා මොන සතෙක්ද එයා කොහොමද ඉන්නේ කියලා ඔක්කොම ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා එයා සතා ගැන. සිංහයෝ ඔක්කොම අව්වටත් එක්ක හොඳ නින්දක් දාගෙනයි හිටියේ. ඒ නිසා ඉතින් අපිත් බය නැතුව හිටියා. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ සිංහ පැටා. ඉතින් මේගොල්ලන් මාස 7යිලු. මේගොල්ලන් බලනකොට පොඩ්ඩක් බයක් තිබුණා. ඉතින් සිංහ පැටවුනේ කොහොමත් එක්කෙනෙක් නම් බලාගෙන හිටියා අපිව. අනිත් කට්ටිය නම් නිදි. ඉතින් ගොඩාක් ළඟට ගිහින් තමයි බස් එක නවත්තන්නේ. ඉතින් ඉක්මනට ෆොටෝස් එහෙම ගත්තා. ඉතින් මට බයයි. අර සේෆ්ටි එකට ඒගොල්ලන් කම්බි වගේ ගහලා තියෙනවා බස් එකේ. ඒ වුණාටත් ඒක අස්සෙන් හරි එයිද කියලා මට පොඩි බයක් තිබුණා. ඉතින් හොඳ වෙලාවට ඒගොල්ලන් ඔක්කොම නිදි. ඊට පස්සේ අපි බලන්න ගියේ ඔය අශ්වයෝ පෝනියෝ තව සීබ්‍රා ඒ වගේ කට්ටිය ඉන්න තැනයි. ඉතින් ඒගොල්ලන් නම් එච්චර බයක් නෑ. ඒගොල්ලන්ගේ පාඩුවේ හිටියා. ඉතින් අපි යන හැම පාරක වගේම මම දැක්කේ වැඩිපුරම මොනරා ඊට පස්සේ මූවෝ ඒගොල්ලන්ව තමයි දැක්කේ. ඉතින් මේ ඉන්නේ පැස්බරාගේ ගැහැණු සතා. මෙයාගේ අර අත් පිහාටු වල පාට පොඩ්ඩක් ලා පාටක් වගේ තමයි තිබුණේ. මම ඊළඟට පෙන්නන්නම් පැස්බරාගේ පිරිමි සතාව. එයා කොහොමද හඳුනාගන්නේ කියලා බැලුවොත් එයාගේ පිහාටුව එහෙම පොඩ්ඩක් තද පාටක් තියෙනවා. ඉතින් මෙයා ගොඩක් ඇත්තටම ටිකක් දරුණු සතෙක් තමයි. මෙයා ළඟට ගියොත් නැත්තම් මෙයාට මොනවා හරි ඇල්ලුවොත් නැත්නම් හිංසා කරොත් එහෙම මෙයා අපි කොහොමද දන්නවා. ඉතින් මෙයා අපේ පිටිපස්සෙන් ඇවිල්ලා අපිට කොටනවා කියලා. ඉතින් මෙයාට ගොඩක් වේගයෙන් දුවන්නත් පුළුවන්. ඉතින් ඊළඟට ගියේ අපි ටයිගර් බලන්න. ඉතින් මේ වර්ගයේ ටයිගර් ගැන කිව්වොත් මේගොල්ලන් ඉන්නේ ඉන්දියාවේ. මේගොල්ලන් ඉන්දියන් ජාතික මොකද්දෝ ටයිගර් කෙනෙක්. මේගොල්ලන් නම් ඉතින් ඉන්දියාවේ ඉන්නකොට නගරවල් වලට ඇවිල්ලා මිනිසුන්ට හිරිහැර කරනවා. ඒගොල්ලන්ව මරනවා කියලා තමයි කිව්වේ. ඊළඟට ගියේ අපි අලියන් බලන්න. ඉතින් ඒකෙනුත් ටිකක් ලොකු අලියෙක් හිටියා. මම හිතන්නේ එයාව ටිකක් වෙනම තැනක තමයි හිටියේ. එයා පොඩ්ඩක් දරුණු වැඩි කියලා තමයි කිව්වේ. ඉතින් එයා ළඟට නම් අපි ගියේ නෑ. ඉතින් මම මේ ඔයගොල්ලන්ට වීඩියෝ කරන කට්ටිය නම් ඒගොල්ලන්ගේ පාඩුවේ එතන හිටියා.
මේ ඉන්නේ ඇත් පැටියෙක්. ඉතින් එයා නටනවා හොඳට. මම ඔයගලන්ට ඒකත් වීඩියෝ කරා බලන්න. ඉතින් මම ඔයාලන්ට ඊළඟට පෙන්වන්න යන්නේ ඇෆ්‍රිකන් එලිෆන්ට්. මෙයා අප්‍රිකානු ජාතියේ එලිෆන්ට්. ඉතින් මෙයා කොහොමද එම හඳුනාගන්නේ කියලා බැලුවොත් මෙයාගේ කන් දෙක තියෙනවනේ. ඒ කන් දෙක ටිකක් ලොකු වැඩි. ඉතින් ඊළඟට අපි ගියේ සතුන්ට ෆීඩ් කරන තැනට. ඉතින් ඒගොල්ලන්ට කවන්න පුළුවන්, තව ඒගොල්ලන්ව අල්ලන්න පුළුවන් අන්න ඒ වගේ තැනට තමයි ගියේ. ඉතින් පළවෙනියටම අපි ගියේ මෙන්න මේ අලියට කවන්න. ඉතින් පළතුරු තමයි දුන්නේ. ඉතින් මේ සතුන්ට කවන්න වෙනම චාර්ජ් කරනවා ඒගොල්ලන්. ඉතින් මේ අලියා එනකොට ලතාවට වෙන ඒකටම විනාඩි 10ක් විතර ගියා. ඊට පස්සේ ඇවිල්ලා අපි දෙන ඔක්කොම පළතුරු එයා කෑවා. ඉතින් මම වීඩියෝ එක එන්ඩ් එක වගේ මෙන්න මේ අලියා නටනවා වගේ වීඩියෝ එකක් ඔයගලන්ට දැම්මා. ඉතින් අපි කනකොට නම් එයා නැටුවේ නෑ. වෙන කට්ටියක් ඇවිල්ලා කවනකොට එයා නැටුවේ. ඉතින් මම ඉක්මනට ඒකත් වීඩියෝ කරා. ඉතින් මේ අලියාව අල්ලන්නත් පුළුවන්. ඉතින් හොඬ වලින් මං ඇල්ලුවා. ඒ වීඩියෝ එක විතරක් මේ වීඩියෝ වුණා කියලා අපි හිතුණා. නමුත් ඒක වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ ඉතින් කාන වීඩියෝ එක තිබ්බනේ ඒක ඇති කියලා මං හිතුවා. මෙයාව අල්ලනකොට ටිකක් ගලක් අල්ලනවා වගේ තමයි ඒ ෆීල් එක තියෙන්නේ. ටිකක් රෆ්. මං දෙසරයක් වගේ මේ අලියට කෑවුවා. ඉතින් දෙවනියාටම ගියේ මෙන්න මේ ලොකු ගිරව් ජෝඩු දෙන්නෙක්ව මේගොල්ලන්ට කවන්න තමයි. මේගොල්ලන්ට කවන්න නම් දුන්නේ බඩ ඉරිඟු. ඉතින් මෙන්න මේගොල්ලන් කන එක රිදෙන්නේ නැහැ. මේගොල්ලන් අතට එන්නේ නැහැ කිව්වා. මං හිතන්නේ වයසක කපල් දෙන්නෙක් කියලා තමයි හිතන්නේ. ඒගොල්ලන්ගේ පාඩුවේ හිටියා. ඉතින් මේගොල්ලන් කන එක නම් රිදුන්නේ නැහැ. අපි ඊළඟට ගියේ පොඩි ඔය වගේ බර්ඩ්ස් පාක් එකට. ඒකේ ඉන්න බර්ඩ්ස්ලා එනවා අතට. ඒගොල්ලන්ට නම් ධාන්‍ය වර්ගයක් තමයි දුන්නේ. මොකද්ද ධාන්‍යයක් තමයි දුන්නේ. ඉතින් ඒගොල්ලන් අතට ඇවිල්ලා අපි අතේ අල්ල ගන්නවා. අල්ලගෙන තමයි කන්නේ. ඉතින් ඒක නම් රිදුනා. ඉතින් අපි ඊළඟට ගියේ ඔය හැම සතුන් වගේම ඉන්න තැනකට. ඉතින් මම මේ පෙන්නන්නේ බ්ලැක් ස්වෝන්. මේගොල්ලන්ටත් කාන්න පුළුවන්. මේගොල්ලන් කනකොට නම් අත නිකන් ඒගොල්ලන් කඩලා ගන්නවා වගේ. මම නම් ඒගොල්ලන්ට නම් කවන්න ගියේ නෑ. ඊට පස්සේ මෙන්න මේ සුදු හාපැන්ස. මෙයා නම් ගොඩාක් අහිංසකයි. කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. ගොඩාක්ම අහිංසකයි. හොඳ හාපැන්සෙක්. මාත් මෙයාව ඔඩොක්කුවේ එහෙම තියාගෙන හිටියා. ඉතින් ඔන්න යාළුවාගේ ගෙදර තාත් යාළුවෙක් කුලියට අරන්. ඉතින් මේ පැස්බරා වගේම තවත් සතෙක්. හැබැයි පැස්බරා නෙමෙයි මේ වර්ගෙම තවත් සතෙක්. ඉතින් මෙන්න මේ හාව නම් ගොඩාක් චබි. මට මෙයාව නම් ආස හිතෙනවා. හැබැයි මෙයා අර සුදු හාව තරම් අහිංසක පාටක් නෑ. ටිකක් දරුණුයි වගේ තමයි මට නම් පේනුනේ. ඊට පස්සේ එච්චර එයා වැල්ලුවේ නෑ. හැබැයි බලනකොට ගොඩාක් ලස්සනයි. වටක ගෙඩියක් වගේ හිටියා. ඔන්න මම ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මේ අලියා මෙන්න මේගොල්ලන් කවනකොට විතරක් නැටුවා. අපිට කවනකොට නම් නැටුවේ නෑ. හොඳට කෑවා. ඉතින් මං කිව්වා වගේ මේ ඉන්නේ අර පොඩි බර්ඩ්ස්ලාට ෆීඩ් කරන්න පුළුවන් තැනක් තමයි. මං හිතන්නේ සන්ෆ්ලවර් සීඩ්ස් මොකද්ද තමයි දුන්නේ. ඒ වගේ සීඩ්ස් జాතියක් හරියටම දන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලාම අපේ අම්මා තමයි ගියේ. අපේ අම්මා කෑ ගැහුවා. ඉතින් අර ගහක අත්තක් අල්ල ගන්නවා වගේ තමයි ඒගොල්ලන් අපේ අත අල්ලගන්නේ. ඉතින් අපිට පොඩ්ඩක් රිදෙනවා. කනකොට නම් ඒගොල්ලන් නිකන් කිචි. ඉතින් මම ගොඩාක් වෙලා වීඩියෝ කරේ ඒගොල්ලන් ගත්තේ හොය ඒගොල්ලන්ට කෑම දුන්නේ නෑ මම. ඊට පස්සේ මට හිතුණා
අපරාධේ ආයේ යනකොට මට හිතේ අපරාධි කියලා මම විතරක් මේගොල්ලන්ට මේ කැවුවේ නැහැ කියලා ආපු එකම ආවනේ කොහොම හරි මාත් කවන්නම් කියලා මේගොල්ලන්ට කැවුවා. ඉතින් පොඩ්ඩක් රිදෙනවා කනකොටත් පොඩ්ඩක් රිදෙනවා. ඉතින් එච්චරටම නෑ. මගේ මූණේ රියැක්ෂන් එක ඕගොල්ලන් දැක ගමන්ම හිතෙනවා ඇති. ඇත්තටම ටිකක් බයයි මට නම්. ඉතින් ඊට පස්සේ අපි ඇවිල්ලා කෑම කෑවා. හවසටයි රෑටයි එක තමයි අපි කෑවේ. ඒ කිව්වොත් අපි ඔය අයිස්ක්‍රීම් බීම තව අර මේ ඔක්කොම කඩචෝරු කාලා බඩ නම් ෆුල්. ඊට පස්සේ අපි රෑ පොඩ්ඩක් බීච් එකට ගියා. ඉතින් රෑ බීච් එක නම් මට පොඩ්ඩක් බයයි වගේ කළුවරට අර රැල්ල එන සද්දේ පොඩ්ඩක් වැඩි වගේ. ඉතින් අපි එච්චර වෙලා හිටියේ නෑ. ආවා. ඉතින් ඊට පස්සේ උදෙන්ම අපි ගියේ ඔය වරාය බලන්න. වරාය නම් ලස්සනමයි ඇත්තටම. ඊට පස්සේ අපි තේ බීලා තව බන් වර්ගයක් කාලා අපි ගියේ ඔය මං කිව්ව කාන්තාරයට. මේ වරායක් හදන්න ප්ලෑන් කරලා තියෙන මොකද්ද කාන්තාරයක් වැලිය එහෙම උඩට දාලා තමයි කියලා කිව්වේ. ඒ ස්ටෝරි එක මම එච්චර හරියට දන්නේ නැහැ. මේ කාන්තාර නම් ඇත්තටම සුපිරි. මේකේ ඇත්තටම නගිනකොටයි බහිනකොටයි hina වෙලා තමයි හිටියේ. නගිනකොට බහිනකොට නම් ලේසි. නගිනකොට ඇත්තටම අමාරුයි. අඩි 2ක් අපි නගිනවා අඩි 4ක් ආයෙ බිමට රෝල් වෙලා යනවා. ඒ වේව කොහොම හරි අපි නැග්ගා. ඇත්තටම අපි අවුරුද්දේ මුල හෝ අවුරුද්දේ අන්තිමට අනිවාර්යෙන් ට්‍රිප් එකක් යන්න ඕනි. ඇයි කිව්වොත් ඒ අවුරුද්ද පුරාම අපි ගොඩාක් ස්ට්‍රගල් කරපු දේවල් ඒ වගේම අපි ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඇති. ඉතින් ඒව ඔක්කොම පොඩි රිලැක්ස් එකට රිලීෆ් කරන්න එහෙම පොඩි ට්‍රිප් එකක් යන්න ඕනි. ඉතින් මුහුදට ඒ වගේම ගොඩාක් දුර ගමන් එහෙම ඕනේ පොඩි තැනක වුණත් සතුටින් ගිහිල්ලා එන්න. අර පොඩි වෙලාවකට හරි අපිට තියෙන හැම ස්ට්‍රෙස් එකක්ම වගේ ඒ විනාඩි එකට ඒ ඔක්කොම නැති වෙනවා. ඒක පොඩි තෙරපි එකක් වගේ ඇත්තටම. ඉතින් ඕගොල්ලන්ත් පුළුවන් නම් යන්න. கடலை நரை வந்த பிறகே புரியுது உலகை. நேற்றின் இன்பங்கள் யாவும் கூடியே இன்றை இப்போதை அர்த்தமாக்குதே. இன்றின் இப்போதின் இன்பம் யாவுமே